good morning. මට දැන් උදේ වෙලාව 10යි. ඒ නිසා බලන්න හැමෝටම good morning. ඉතින් අද මම vlog එකක් කරන්න හිතුවා. විශේෂ දෙයක් තියෙනවා අද. අද ඔක්තෝබර් 11 වෙනිදා. විශේෂ දේ තමයි අපේ අසල්වැසිය අපේ හිතවතා නිලන්ත අයියාගේ බර්ත්ඩේ එක අද. ඉතින් එයාගේ වයිෆ් ඉන්නේ බ්‍රිස්බේන් වල. නංගි අද මෙහෙ එනවා. හැබැයි නිලන්ත අයියා හිතන් ඉන්නේ නංගි හෙට එන්නේ කියලා. ඉතින් අද එයාගේ බර්ත්ඩේ එකට අපි පුංචි සර්ප්‍රයිස් එකක් ලෑස්ති කරනවා. ඉතින් අපි මේක කරේ කොහොමද? එයා සර්ප්‍රයිස් වෙනවද? අපි සර්ප්‍රයිස් වෙයිද කියලා බලන්න. කට්ටියම එකතු වෙන්න. නංගි ආවහම මම ක්ලිප් එකක් ගන්නම්. අපි නංගි එන විදිහයි අපි බර්ත්ඩේ එකට කොහොමද ලෑස්ති වුනේ? එයාව සර්ප්‍රයිස් කරන්න මොනවද කරේ? එලික ඔක්කොම මට හිතුණා අද vlog එකක් කරන්න. එතකොට මේක එයාටත් බලන්න පුළුවන් අපි කොහොමද ලෑස්ති වුනේ කියලා. ඒ වගේම අපිටත් බලන්න පුළුවන් මොනවද කරේ කියලා. ඉතින් එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ vlog එකේ දිගටම අපි බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකට මොකද කරන්නේ කියලා බලන්න. මම බලන් හිටියේ නංගි එනකන්. නංගි දැන් ඇවිල්ලා තියෙන්නේ දැන් වෙලාව 10:40යි. යම් බලන්න. 3 එකට. ඉලන්ත මාලි කියලා ලියලා. එයා දන්නවා කි. අපි කොහෙද යන්නේ? හරි යනවා. අපි සර්ප්‍රයිස් වෙන්න බඩ ගේන්න යනවා. ගම මට එයා එන එක නම් vlog කරන්න අමතක වුණා. පොඩි ක්ලිප් එකක් ගත්තේ. ඉතින් අපි දෙන්නම chat එකක් දාගෙන අපිට බඩු ගන්න තියෙන කඩේට ආවා. ඉතින් කියන්න බැරි වුණානේ. අපි අර චිට් එකක් දිගාරිනවා දැක්කේ. ඉතින් ඒ තමයි නිලන්ත අයියා නංගි අද ඒ කියලා හිතලා නංගිට ගත්ත තෑගි එයාගේ පොඩි නෝට් එකකුයි ලියලා තියලා ගිහිල්ලා. ඉතින් ඒක දැකලා අපිත් සර්ප්‍රයිස් වුණා. එහෙනම් අපි ගත්ත ටික බඩු ගත්තා. යම පේපර් බෑග්ස් හොයන්න. අපි දෙන්න ඉතින් මේ මුළු කඩේම ඇවිදලා අපි දෙන්නට ඕන බඩු ටිකත් අරගත්තා. ඒ කඩෙන් බඩු ටික අරගෙන අපි දැන් මේ යන්නේ රෑට කෑම හදන්න ඕනි කරන බඩු ටික ගන්න. ඉතින් එහෙම කියලා අපි දෙන්න මොන හරි බොන්න ඩොමිනෝස් එකට ගියා. අපි දෙන්න ඕඩර් කරේ මැංගෝ තික් ෂේක් දෙකක්. ඇත්තට මේක මාරම රහයි. මේ ඔඩර් එක දෙන්න අපිට සෑහෙන වෙලාවක් ගියා. ඉතින් ඔඩර් එක ලෑස්තිලා එනකන් අපි දෙන්න මෙහෙම පොඩි chat එකක් දාගෙන හිටියා. හිටපු වෙලාව එච්චර අවුලක් නෑ. මොකද ඩ්‍රින්ක් එක මාරම රහ නිසා. ඉතින් ඒ දෙකත් අරගෙන අපි දැන් මේ යන්නේ වූල්වර්ත් එකට රෑට උයන්න ඕනි කරන බඩු ටික ගන්න.
හදලා ඉවරුනේ. ඔන්න ඉතින් මම කේක් එකත් හදලා ඔක්කොම කරලා ලෑස්ති කරලා තියලා නංගිලා එදිහට ගියා නංගිට උදව් කරන්න. අපි දෙන්නම් දැන් මේ ලෑස්ති වෙන්නේ ඩෙකරේෂන්ස් ටික කරන්න. මං යනකොට නංගි කෑම ගොඩක් ඒවා හදලා ඉවරයි. පොඩි පොඩි වැඩ ටිකක් තමා තිබ්බේ. ඒ නිසා එයත් ෆ්‍රෙෂ් එකක් දාගෙන අපි දෙන්න දැන් ගේ සරසන වැඩේ පටන් ගත්තා. ඉබේ තනි පේලියට එන විදිහට අපි දෙන්න එක කපලා වෙනස් කරා. ඊට පස්සේ අපි දෙන්න දැන් මේක බිත්තියේ ගහලා බලනවා ෆොටෝස් වලට හරියනවද කියලා. දැන් අංගි ටයිෂට් එකකින් වාඩි වෙලා බලනවා ෆොටෝස් ගන්නකොට ඩෙකරේෂන් එක හොඳට පේනවද කියලා. ඇත්තටම අපි දැන් මේ අලවුබ එක ගොඩක් උඩ වැඩි. ඊට පස්සේ අපි දෙන්න මේක ගලවලා ආයෙමත් වෙනස් කරනවා. මේක තමයි හොඳම වැඩේ. ඔන්න දැන් අපි දෙන්න හදන්නේ බැලුම් බෝල පුම්මන්න. අපි දෙන්න තෝරලා අරගෙන තියෙන්නේ 21st birthday celebration වලට තියෙන බැලුම් බෝල සෙට් එකක්. මොනා කරන්නද ඉතින්? ආයි මාරු කරන්න යන්න විදිහකුත් නැහැනේ. ඊට පස්සේ ඉතින් අපි දෙන්න ඒක පොඩ්ඩක් වෙනස් කරලා පොඩ්ඩක් මග පෙන්නකින් වෙනස් කරලා ඒක පේන්න නැති වෙන්න කොහොම හරි තියනවා. බැලුම් බෝලි 21 කියලා ගහලා තියෙන තැන ඒක වෙනස් කරන්න මම බැලුම් බෝලි වල මාක පෙන් එකකින් එක එකව ඇඳලා. ඒක හොඳටම බලුවොත් තමයි ඉතින් පෙනුනේ. අනිත් එක කෙච්චර ගාණක් වුණා. ඉතින් අපි කටේ විතරනේ හිටියේ. හපොයි ගලවුණා නේද? ඊට පස්සේ ඔක්කොම ගලවලා අපි තව ටිකක් පල්ලෙහාට කරලා මේ වගේ හැලෙව්වා. මේ විදිහට තමයි නිලන්ත අයියා ගෙදරට ඇතුල් වෙනකොට අපි තියන්න සෙටප් කරේ. එයා එනකන් අපි ඉටිපන්දන් ටික නිමලා තියලා එයා ජනේලේ පහු කරලා ආවට පස්සේ තමයි අපි දෙන්න දැන් මේ ටක් ගාලා ඉටිපන්දන් ටික පත්තු කරන්නේ එයා දොර ගාවට එනකොට.
ඉතින් අපි දැන් බර්ත්ඩේ බෝයිගේ කේක් එක කපන්නයි හදන්නේ. කැමරා එකේ සෙටප් එක වෙනස් කරන්න නැතුව ඒකේ සෙටප් එකට හරියන්න අපි පාත් වෙලා කේක් කන විදිය තමයි මේ. ඔන්න ඊළඟට ආවේ බර්ත්ඩේ බෝයිගේ තෑගි රිවීල් කරන වෙලාව. ඉතින් ඔන්න ඔය විදිහට තෑගි ටිකත් ඔක්කොම බලලා නංගි හදපු රසම රස කෑම ටිකත් කාලා තමයි අපි එදා දවස ඉවර කරේ. ඉතින් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. channel එකත් subscribe කරලා තියාගන්න.